රයිට් ඉතින් කොහොමද අද ඔයාලට කියලා දෙන්න හදන්නේ අපේ පොඩි ඇඟිල්ල නැත්නම් පින්කි. ඉතින් මෙන්න මේ ඇඟිල්ල හරිම විදියට නැත්නම් ටෙක්නිකලි භාවිතා කරන්න පුළුවන් සහ මේකේ ස්ට්‍රෙන්ත් එක වැඩි කරගන්න පුළුවන් එක්සර්සයිස් එකක්. ඉතින් අපි ගොඩක් වෙලාවට මේ චූටි ඇඟිල්ල ටාගට් කරලා ගොඩක් එක්සර්සයිස් කරනවානේ. ඒක හරහා අපි කරන්නේ අපේ ස්ට්‍රෙන්ත් එක මේක පින්කි අපිට යූස් කරන්න පුළුවන් විදිහට අපි හදාගන්න එක. ඉතින් ගොඩක් වෙලාට අපේ ගොඩක් දෙනෙක්ගේ අපි විශේෂයෙන්ම අපි බිගිනර් කෙනෙක් විදිහට ගත්තොත් අපේ මුල් කාලේ ගොඩක්ම අපිට ප්‍රශ්නයක් තියෙන්නේ මේ පොඩි ඇඟිල්ල සහ ඒක ගොඩක් වෙලාට අපේ වීක් ගතිය වැඩි. රයිට්. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්න හදන්නේ කෝඩ් ෂේප්ස් දෙකක් පාවිච්චි කරලා ටෙක්නිකලි මේ පින්කි යූස් කරන්න පුළුවන් විදියක්. ඉතින් මේක හරහා ස්ට්‍රෙන්ත් එකත් වැඩි වෙනවා. ඒ වගේම පාර්ට්ස් ගහද්දි ටෙක්නිකලි ඔයාලට ලස්සනට පාර්ට්ස් ගහන්න පුළුවන්. රයිට්. මේක හරහා මේ අනිත් ෆින්ගර්ස් එක මේ චූටි ඇඟිල්ල ලස්සනට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මෙයාට තනියෙන්ම වැඩ කරන්න දෙන්න පුළුවන්. අපි මේ එක්සර්සයිස් එක කරොත්. ඉතින් අපි එහෙනම් මුලින්ම බලමු මොනවද මේ කෝඩ්ස් දෙක කියලා. හොඳයි. අපේ කෝඩ්ස් දෙක තමයි ඇත්තටම එකම කෝඩ් එකක් ෂේප්ස් දෙකක්. G මේජර් කෝඩ් එක මම ප්ලේ කරනවා D ෂේප් එකට සහ C ෂේප් එකට. ඉතින් මුලින්ම බලමු G මේජර් කෝඩ් එක කොහොමද ප්ලේ කරන්නේ D ෂේප් එකට කියලා. රයිට්. එතකොට අපි මෙන්න මේ ඇඟිල්ල පොඩ්ඩක් අයින් කරොත් හරි. මෙන්න මේ ටික ගත්තොත් ඔයාලට මතක් වෙයි D මේජර් කෝඩ් එක. අපි ඕපන් D කෝඩ් එක ප්ලේ කරනවානේ. මෙන්න මේ ෂේප් එකට තමයි ප්ලේ කරන්නේ. හැබැයි ඇඟිලි වල විතරක් වෙනසක් තියෙනවා. රයිට්. හොඳයි. රයිට්. එතකොට මේ තියෙන්නේ G මේජර් කෝඩ් එක. හරි. මෙතනදී මේ ස්ට්‍රින්ග්ස් හතරෙන්ම එන නෝට්ස් ටික රයිට් අපි දැන් මේ ප්‍රෙස් කරලා තියෙනවානේ. මේ හැම එකක්ම අපිට ක්ලීන් නැහෙන විදියට ඇඟිලි ටික හදා ගන්න ඕනේ. රයිට්. මේ ඇඟිල්ලේ කන්ට්‍රෝල් එක නැතුව ගිහිල්ලා මේ පල්ලෙහා වැදුනොත් හරි එහෙම නැත්නම් මේ උඩට ගිහිල්ලා හරි වැදුනොත් හරි නෝට්ස් ක්ලියර් ඇහෙන්නේ නැහැ කෝඩ් එකේ. නැත්නම් කෝඩ් එක අපිට ක්ලියර් ඇහෙන්නේ නැහැ. අපේ දෙවෙනි කෝඩ් එක තමයි G මේජර් කෝඩ් එක ප්ලේ කරනවා C ෂේප් එකට. මම ඇයි කියලා කියන්න මෙන්න තියෙනවා G මේජර් කෝඩ් එක දෙක. හරි. C ෂේප් එක කියන්නේ බලන්න මේ මෙතන මම බා කරලා තියෙන එක නිකමට අයින් කරොත් මෙන්න මේ ෂේප් එක ගත්තොත් අපි ඕපන් C කෝඩ් එක ප්ලේ කරන විදිහට තමයි මේ ඇඟිලි ටිකේ හැඩය තියෙන්නේ නේ. අපි මෙතනදිත් ඇඟිලි ටික වෙනස් වෙලා තියෙනවා. ඕපන් C කෝඩ් එක ප්ලේ කරන ඇඟිලි වලින් නෙමෙයි. ඇඟිලි වල ඕඩර් එක වෙනස් කරලා තියෙනවා. රයිට්. මෙන්න මේ විදිහට තියාගත්තා. අපිට ඇත්තටම මෙච්චර ඕනෙත් නැහැ. මේ ගන්න තියාගත්තා නම් ඇති. මොකද මේ නෝට් එක මේ නෝට්ස් වෙනමම අපිට මේ ඇඟිලි වලින් ඇහෙනවා. රයිට්. එතකොට මෙතනදී චූටි ඇඟිල්ල තියෙන්නේ මෙන්න මෙතනනේ සහ ඉතුරු ඇඟිලි ටික ගිහිල්ලා තියෙන්නේ පල්ලෙහාට. හරි. හොඳට බලන්න. ප්‍රැක්ටිස් කරද්දි කරන්න ඕනේ මේ කෝඩ් එක එකපාරක් ප්ලේ කරනවා. මේ කෝඩ් එක එකපාරක් ප්ලේ කරනවා. එතකොට මේ දෙකට ස්පීඩ් එකක් ඕනේ නැහැ. ඉක්මනට ගහන්න ඕනේ නැහැ. හරියට කෝඩ් එක සවුන්ඩ් වෙලා හරියට කෝඩ් එක ප්ලේ වෙන්න ඕනේ. රයිට්. ඒක තමයි වෙන්න ඕනේ. හරියට ඇඟිලි ටික තියෙන්න ඕනේ හරි තැන. එතකොට මේ කෝඩ්ස් දෙක හිමීට චේන්ජ් කරන්න ඕනි. රයිට්. මෙතන ප්ලේ කරා මෙතන ප්ලේ කරා මෙතන ප්ලේ කරා මෙතන ප්ලේ කරා. හරි. මේකේ වැදගත්කම් බලමු අපි. රයිට්. එකක් මේ කෝඩ් එක අල්ලද්දී රයිට් මේ කෝඩ් එක අල්ලද්දී මෙයාට වෙනම රෝල් එකක් දීලා තියෙනවානේ. මෙයා අනිවාර්යෙන් මේ නෝට් එක ක්ලීන් ගහන්න ඕනි. රයිට්. මොකද මෙයාගේ ප්‍රෙස් කරන මේ වේට් එක අනුව මේ නෝට් එක සහ මේක ප්ලේස් කරලා තියෙන තැන අනුව හරි මෙහෙට ගන්නවට වඩා මේ හැරට එන එක තමයි ක්ලීන් අපිට නෝට් එක ගන්න පුළුවන් එළියට සද්දේ. රයිට්. එයා හරියට ඒක ප්‍රෙස් කරලා ඒ සද්දේ ගන්න ඕනි. එයා ඇගේ ඇන්ගල් එක වෙනස් වෙලා ගියොත් අනිත් ස්ට්‍රින්ග්ස් වල වදින්නත් පුළුවන්. එතකොට ක්ලීන් ඇහෙන්නේ නැහැ නෝට් එක. ඒ එකක්. අනිත් එක තමයි මෙයා තනියම තමයි මෙතන වැඩ කරන්නේ. මේ දෙන්න වෙනම ඉන්නවා, මෙයා වෙනම ඉන්නවා, මෙයා වෙනම ඉන්නවා. රයිට්. පාර්ට්ස් ප්ලේ කරද්දී ඔයාලට මෙන්න මේ වගේ පාර්ට්ස් අහුනොත් බලන්න. අපි දැන් මේ උඩ ස්ට්‍රින්ග් එක ප්ලේ කරනවා නෝට්ස්. රයිට්. රයිට්. දැක්කද මම ඊට උඩ ස්ට්‍රින්ග් එකේ නෝට් එක ගත්තා කිසිම බාධාවක් නැතුව. රයිට්. මෙතන ඉඳලා මේ පැත්තට නෝට් එක ප්ලේ කරා. එහෙම නැත්තම් දැක්කද මේ මෙතන මේ කෝඩ් එකේ අපි මෙතන ගහපු නෝට් එකත් අපිට ගන්න හරිම ලේසි වුණා. රයිට්. එතකොට විශේෂයෙන්ම ස්ට්‍රින්ග්ස් ස්කිපින් එහෙම නැත්නම් ස්ට්‍රින්ග් දෙකක් අතර නෝට්ස් ප්ලේ කරද්දී අනිත් ඇඟිලිත් එක්ක මෙයාව හරි ටෙක්නිකලි
වරද්ද ගන්න නැතුව හරිම විදියට පාවිච්චි කරන්න පුළුවන්. හරි නේද? තේරෙනවද නේද? අපි මේ කෝඩ් එක ප්‍රැක්ටිස් කරපු නිසා මේ ඇඟිල්ල අනිත් ඇඟිලිත් එක්ක හරිම ලේසි පාවිච්චි කරන්න. එයාට එයාගේ රෝල් එක හොඳට කරන්න පුළුවන් අනිත් ඇඟිලිත් එක්ක එකතු වෙලා. සහ එයාට ඉන්ඩිපෙන්ඩන්ස් වැඩ කරන්න පුළුවන්. ඊළඟට අපි මෙන්න මෙතන ගත්තොත් මේ කෝඩ් එකේදී බලන්න මෙතනදී මෙයා ඉන්නේ ගොඩක් මේ හරිය ඉන්නේ. රයිට්. අපි මොන හරි පාර්ට් එකක් ප්ලේ කරද්දී දැක්ක නේද? මේ නෝට් එක අපි ඉතාලම ලේසියෙන් ප්ලේ කරා. රයිට්. අනිත් ඇඟිලිත් එක අපිට හොඳට වැඩ කරලා ප්ලේ කරන්න පුළුවන්. රයිට්. එතකොට ඔයාලට තේරෙන්නේ නැත්තේ හරිම ඇක්ටිව් නේ පොඩි ඇඟිල්ල. ඒ කියන්නේ හේතුව එයා අනිත් ඇඟිලිත් එක්ක මේ ෂේප් එකේ හිටියාම රයිට් මේ උඩ තියෙන නෝට් එකක් දුර තියෙන නෝට් එකක් එහෙම නැත්නම් දැන් මෙතනදී නම් අපි ගත්තේ ගොඩක් දුර නෙමෙයි. නමුත් ස්ට්‍රින්ග්ස් එකක් හෝ සමහරට දෙකක් අතර නෝට්ස් ප්ලේ කරද්දී උනත් හරිම ලේසි අනිත් ඇඟිලිත් එක්ක ගිහිල්ලා ප්ලේ කරන්න. අපි දෙකම එකතු කරලා බලමු මේ බලන්න. හරි නේද? රයිට්. දැන් මම හිතනවා ඔයාලට අයිඩියා එකක් එන්නේ නැති කොහොමද මේ පොඩි ඇඟිල්ල අනිත් ඇඟිලිත් එක්ක ලස්සනට ඉන්ඩිවිජුවලි පාවිච්චි කරන්න කියලා. විශේෂයෙන්ම එක ස්ට්‍රින්ග් එකක තියෙන නෝට්ස් වලට වඩා ගොඩක් වෙලාවට අපිට පැටලෙනවනේ ප්ලේ කරන්න ගියාම අනිත් ස්ට්‍රින්ග්ස් එක. ඉතින් අර ස්ට්‍රින්ග්ස් ස්කිප්ස් නෝට් ප්ලේ කරද්දී පවා පැටලෙන්නේ නැතුව ප්ලේ කරන්නත් ඔයාලට මේක ගොඩක් වැදගත් වෙනවා. විශේෂයෙන්ම පොඩි ඇඟිල්ල අනිත් ඇඟිලිත් එක්ක නිවැරදිව එක ස්ට්‍රින්ග් එකක ස්ට්‍රින්ග්ස් දෙකක තුනක හතරක උනත් දුර නෝට්ස් පවා හරිම ක්ලීන් හරිම තැන ප්ලේස් කරලා ලස්සනට ප්ලේ කරන්න පුළුවන්. ඔයාට මේ කෝඩ්ස් දෙක හරියට ප්‍රැක්ටිස් කරගත්තොත්. හැබැයි කෝඩ්ස් දෙක හොඳට සද්ද වෙන්න ඕනි. රයිට්. හරි ක්ලීන් ඇහෙන්න ඕනි. එහෙම නැතුව බාගෙට කෝඩ් එක ගහලා ඉවර වෙලා අනිත් පාර්ට්ස් ගහන්න ගියොත් ඒක හරියටම වෙන්නේ නැහැ. හරි විදියට ඉස්සෙල්ලා කෝඩ්ස් ටික හරියට ප්‍රැක්ටිස් කරගන්න ඕනි. ඊට පස්සේ ඒ ෂේප්ස් ටික හරියට හැදුනට පස්සේ ඔයාලට හරිම ලේසි පාර්ට්ස් ගහන්න. රයිට්. මේ ඇන්ගල්ස් වලට ඇඟිලි ගියාම හරිම ලේසි පාර්ට්ස් ගහන්න. මොකද ඒගොල්ලන්ගේ දුර ප්‍රමාණය ඒගොල්ලන් වෙනම ඒගොල්ලන්ගේ ස්ට්‍රෙන්ත් එක හරියට ඇඟිලි තියෙන තැන් ඒවා හරියට හැදුනට පස්සේ හරිම ලේසි පාර්ට්ස් ප්ලේ කරන්න. එතකොට මෙන්න මෙහෙම දෙයක් හිතෙන්න පුළුවන්. අපි තව කෝඩ්ස් ප්ලේ කරනවා. ඒයි බෙනිෆිට් එකක් නැද්ද කියලා නෑ. අනිවාර්යයෙන්ම කෝඩ්ස් ප්ලේ කරනවා කියන්නේ ඒකේ බෙනිෆිට්ස් ගොඩක් තියෙනවා. රයිට්. නිකන් සින්දුවක්ම ප්ලේ කරනවට වඩා ඒක අර අපිට ගොඩක් දේවල් ලැබෙනවා. ඒ කෝඩ්ස් අනිවාර්යයෙන්ම ප්ලේ කරන්න ඕනි. මෙතනදී විශේෂයෙන්ම මේ ෂේප්ස් දෙක සෑහෙන විදියට අපිට ප්‍රයෝජනවත් වෙනවා. විශේෂයෙන්ම ලීඩ් ප්ලේ කරද්දී. සහ ගොඩක්ම මේක ටාගට්ස් කරන්න පුළුවන් පොඩි ඇඟිල්ල පින්කි. ඉතින් අනිවාර්යයෙන්ම මේ කෝඩ්ස් ප්‍රැක්ටිස් කරන්න. ඔයගලන් කමෙන්ට්ස් දාන්න මේවෙන් ඔයාලට ඇත්තටම වගේ දෙයක් ලැබුණාද මේක ඇත්තටම ප්‍රයෝජනවත් දෙයක්ද කියන එක අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. එතකොට තව කෙනෙක්ට ඒ පිළිබඳ ලොකු විශ්වාසයක් ඇති වෙනවා. එහෙනම් ආයිමත් පාඩමකින් හම්බ වෙනකන් ඔයාලා හැමෝටම ජය වේවා.